හැමෝටම අදත් ආදරෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. එහෙනම් අපි බලමු ජපානයේ ඉන්න අපිට ලංකාවේ රසටම කන්න පුළුවන් මාළු මොනවද කියලා. මේ ලොකු මාළු වර්ග දෙකට කියන්නේ කත්සුව සහ මගුරු කියලායි. ඒ කියන්නේ බලය සහ කෙලවල්ල මාළුවයි. මේ මාළු වර්ග දෙක ඔයාලට ලංකාවේ රසටම හදාගන්න පුළුවන්. එහෙනම් අපි හදලා බලමු. මේකට අපි මුලින්ම හදාගන්න ඕන අබ, ගම්බිරිස්, සුදු ලූණු, විනාකිරි බ්ලෙන්ඩ් කරලා හදන පේස්ට් එක. අනිත් අවශ්‍ය ද්‍රව්‍ය තමයි මේ තිරේ සඳහන් උනේ. මුලින්ම හොඳින් සෝදාගත් මාළු එකට අපි හදාගත්ත අබ විනාකිරි පේස්ට් එක දාලා ඒකටම ගම්බිරිස් ටිකක් වැඩිපුර දාගෙන ලුණු, ගොරකා, කහ ටිකක් එහෙම දාලා හොඳින් කලවම් කරගෙන වතුර ටිකක් දාලා විනාඩි 7-8ක් හොඳින් පිස ගන්න ඕන. ඔයාලට ඇහෙන්නේ ඔය අපේ දෝනි මැණිකේ කැහගන්න සද්ද තමයි ඉතින්. එයත් එක ටිකක් අමාරුයි ඉතින් මේ වැඩ කරගන්න. එහෙම කිව්වම මං කරදර කරන්නේ මම්මා සයි අම්මා හදනවා කෑමකද්ද මාළු වෙලට ජපාවෙලි කියන්නේ සකන කියලා. ඊට පස්සේ ඉතින් තියෙන්නේ තැඹුණු මාළු ටික වෙනමයි ග්‍රේවි එක වෙනමයි අයින් කරගන්න. මොකද අපිට ග්‍රේවි එක ආයිම ඕන වෙනවනේ. මේක ශ්‍රී ලංකන් පොල් තෙල් එකක්. ඊට පස්සේ මැටි භාජනයක් ලිපට තියලා ඒකට පොල් තෙල් ටිකක් දාලා පොල් තෙල් ටික රත් වුණාට පස්සේ ඒකට පිළිවෙලින් අබ, සූදුරු, කරාපුනිටි, කරදමුංගු, කුරුඳු, කරපිංචා, රම්පේ දාලා කලවම් කරන්න. ඒ වගේම පොඩියට කපාගත් සුදු ලූණු, මිරිස් කරල් පොඩියට කපාගත් රතු ලූණු දාලා හොඳින් කලවම් කරන්න. ඒ ටික බැදීගෙන එනකොට කහ ටිකක්, ගම්මිරිස් ටිකක් දාලා කලවම් කරලා ලොකුවට කපාගත්ත රට ලූණුද මාළු මිරිස්ද දාලා නැවතත් කලවම් කරන්න. ඊට පස්සේ තියෙන ඉතින් අපි තම්බගත්ත මාළු ටික දාලා හොඳින් කලවම් කරලා වහලා තියලා ආයිමත් අපි කලින් අයින් කරගත්ත අර ග්‍රේවි එක තියෙනවනේ ඒක දාලා පොල් කිරි චුට්ටකුත් දාලා රස බලන්න තමයි. මේක ඉතින් මම මාළු හදන එක විදියක් තමයි. ඔයාලත් මේ විදිය try කරලා බලන්නකෝ. මේ මාළු එක ඇත්තටම හරිම රසයි. තියෙන්නේ මම පරිප්පු හදන විදිය. පරිප්පු කියන්නේ ඉතින් හැමෝම කැමති කෑමක්නේ. පරිප්පු ඉතින් හැමෝටම හදන්නත් පුළුවන්නේ. එහෙනම් බලන්නකෝ මම පරිප්පු හදන විදිය. ඔයාලත් පරිප්පුවට අන්තිමට තෙම්පරාදුවක් දාන්න. ඒ තෙම්පරාදුව දැම්මම පරිප්පු එක මාරම රසයි. ඔන්න එහෙනම් පරිප්පු එකත් හදලා ඉවරයි. දැන් මම හදන්න යන්නේ කොළමැල්ලුම. එහෙනම් බලන්නකෝ මං කොළමැල්ලුම හදන විදිය. මට කවුද කොළමැල්ලුම හදන්න උදව් කරන්න කියලාත් බලන්නකෝ.
මේ ඉන්නේ. මෙන්න මෙයා තමයි මට පොල් බිඳලා දෙන්නේ. අපිට ඉතින් ලොකු පී නෑනේ පොල් බිඳින්න. අපි ඉතින් පොල් බිඳින්නේ මිටියෙන් තමයි. ඔයාලත් එකපාරක් මිටියෙන් පොල් බිඳලා බලන්නකෝ. මේ ඉන්නේ අපේ දෝනි මැනික. එයා තමයි මට පොල් ගාලා දෙන එක්කෙනා. අපේ දෝනි මැනික හරි ආසයි පොල් ගාන්න. ඉතින් මම පොල් ගාන වැඩේ බාර දීලා තියෙන්නේ අපේ දෝනි මැනිකට. මම පොල් ගාලා අම්මට උදව් කරනවා. කොල්ල කේවාම මගේ කොන්දේ වෙවෙනවා. ජපානයේ මේ දවස්වල සමයකනේ. සමයකදී මේ පිපිඤ්ඤ ගන්න පුළුවන් අපිට. මේ තියෙන්නේ ඒ වගේ පිපිඤ්ඤ ගෙඩියක් තමයි. පිපිඤ්ඤ වලට ජපනීස් වලින් කියන්නේ කිවිදි කියලා. යම් මොනවද කන්නේ? පිපිඤ්ඤා අසයිද? රසයි. පිපිඤ්ඤ සලාදයක් හදන්නත් ඉතින් හැමෝම දන්නවනේ. එහෙනම් බලන්නකෝ මම පිපිඤ්ඤ සලාදේ හදන විදිය. මට පිපිඤ්ඤ සලාදේට අවමිරිස් දාන්න අමතක වුණානේ. පිපිඤ්ඤ සලාදේට අවමිරිස් දැම්මම හරිම රසයි. ඔයාලා හදද්දි අනිවාර්යයෙන්ම පිපිඤ්ඤ සලාදේට අවමිරිස් දාලාම හදන්න. කෑම හදලා ඉවරයි. මේ තියෙන්නේ අපේ ලන්ච් එක. බලන්නකෝ රසයිද කියලා. එහෙනම් ඔයාලත් අනිවාර්යයෙන්ම මේ මෙනු එක try කරලා බලන්න. අපේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් channel එක subscribe කරලා, like කරලා, comment කරන්න. එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.